රොමේනියාව කියන්නේ ලස්සන කඳු, පැරණි බලකොටු සහ සුන්දර ස්ථාන වලින් පිරුණු රටක්. ඒත් මේ රටේ ක්ලූජ් නාපෝකා නගරය ආසන්නයේ තියෙන එක වනාන්තරයක් ගැන අවුරුදු ගණනාවක් තිස්සේ මිනිස්සු අමුතු කතා කියනවා. රාත්‍රියේ අමුතු ශබ්ද ඇහෙනවා. අහසේ අමුතු ආලෝක පේන්න තියෙනවා. සමහරු කියන්නේ වනාන්තරය ඇතුළේදී තමන්ට පැහැදිලි කරන්න බැරි තරම් අමුතු අත්දැකීම් ඇති වුණා කියලා. මේ තමයි හෝයා බාචු වනාන්තරය. මේ වනාන්තරය තියෙන්නේ කොහෙද? හෝයා බාචු වනාන්තරය තියෙන්නේ රුමේනියාවේ ක්ලූජ් ප්‍රදේශයේ නාපෝකා නගරයට ආසන්නව. පෙනුමෙන් මේක සාමාන්‍ය වනාන්තරයක් වගේ. නමුත් මේ ස්ථානය ලොව පුරා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මෙහි සිදුවෙනවා කියන අමුතු සිදුවීම් සහ පැරණි කතා නිසා. සමහරු මේක හඳුන්වන්නේ ලෝකයේ අභිරහස්ම කඳුකරයක් නැත්නම් වනාන්තරයක් කියලා තමයි. හැබැයි ඒක නිල වශයෙන් තහවුරු කරපු දෙයක් නෙමෙයි. ඇයි මේ වනාන්තරය මෙච්චර ප්‍රසිද්ධ? මේ වනාන්තරය ගැන අමුතු කතා විශාල වශයෙන් පැතිරෙන්න පටන් ගත්තේ පසුගිය ශතවර්ෂයේ මැද භාගයේදී වගේ. වනාන්තරයේ සමහර ගස් අමුතු ආකාරයට වකුටු වෙලා වැඩිලා තියෙනවා. ඒ වගේම වනාන්තරය මැද වටකුරු ආකාරයේ හිස් ප්‍රදේශයක් තියෙනවා. මේ ප්‍රදේශය වටා අහසේ අමුතු ආලෝක පෙනුන බවත්, අමුතු සිදුවීම් සිදු වූ බවත් මිනිස්සු කියනවා. මේවා තාම කටකතා විතරයි. කවුරුවත් මේවා හරියටම තියෙන එවිඩන්ස් නැහැ. 1962 එමිල් කියන පුද්ගලයෙක් මේ වනාන්තර ආසන්නයේදී අහසේ අමුතු වස්තුවක් පියාසර කරනවා දැක්කා කියලා වාර්තා වෙලා තියෙනවා. ඔහු ඒක ඡායාරූප කිහිපයක් අරගෙනත් තියෙනවා කියලා වාර්තා වෙනවා. පසුව ඒ ඡායාරූප රුමේනියාවේ අහසේ අමුතු වස්තු ගැන කතා කරන අය අතර ප්‍රසිද්ධ වුණා කියලා කියනවා. නමුත් ඒක ඇත්තටම වෙනත් ග්‍රහලෝකයකින් ආපු යානයක්ද කියලා අද වෙනකම් විද්‍යාත්මකව තහවුරු කරලා නැහැ. ඒ නිසා අපිට කියන්න පුළුවන් වෙන්නේ අමුතු පියාසර කරන වස්තුවක් දැක්ක කියන වාර්තාවක් තිබෙනවා කියලා විතරයි. ඒකට ඇත්තරම හැම සාක්ෂි නැහැ. මේ වනාන්තරයේ තියෙන මේ වටකුරු හිස් ප්‍රදේශයේ ගොඩක් ප්‍රසිද්ධයි. මෙතන සාමාන්‍යයෙන් ගස් වැඩිලා නැහැ. සාමාන්‍ය හිස් භූමියක් වගේ තමයි තියෙන්නේ. මේ ස්ථානයට ගිය සමහරු කියන්නේ එතනදී Tamanට අමුතු හැඟීම් දැනුන බව. සමහරු අමුතු ආලෝක දැක්කා කියලා කියනවා. තවත් අය Tamanට කෙනෙක් බලාගෙන ඉන්නවා වගේ, Taman දිහා කෙනෙක් කවුරු හරි නිකන් බලාගෙන ඉන්නවා වගේ දැනුණා කියලා කියනවා. නමුත් මේ දේවල් අద్భుත බලයක් නිසා සිදු වෙනවා කියලා තවමත් තහවුරු කරගෙන නැහැ කවුරුත්. ඒ කියන්නේ ඒවට ඇත්තටම සාක්ෂි නැහැ. අමුතු හැඩයේ ගස්. මේ වනාන්තරයේ තියෙන වකුටු ගස් තමයි ඡායාරූප වලින් වැඩිපුරම දකින්න ලැබෙන්නේ. සමහර ගස් වට වෙලා ඇඹරිලා අමුතු හැඩ වලින් වැඩිලා තියෙනවා. ඒක දැක්කම ඇත්තටම අභිරහස් වගේ පේනවා. නමුත් ගස් මේ ආකාරයට වැඩෙන්න සුළඟ, හිරු එළිය, පස සහ ස්වභාවික වර්ධනය වගේ හේතු බලපාන්න පුළුවන්. ඒ නිසා මේ ගස් අద్భుත දෙයක් නිසා වකුටු වුණා කියලා කියන්න සාක්ෂිත් නැහැ. මිනිස්සු කියන අමුතු අත්දැකීමේ කතා. මේ වනාන්තරයට ගිය සමහර අය Tamanට අමුතු දේවල් සිදු වුණා කියලා කියනවා. හිස රදය, බය හිතෙන හැඟීම්, අමුතු ශබ්ද, අහසේ ආලෝක, Tamanගේ දිහා කෙනෙක් බලාගෙන ඉන්නවා වගේ හැඟීම්. මේවා ඒ මිනිස්සුන්ට ඇත්තටම දැනුණ දේවල් වෙන්න පුළුවන්. නමුත් ඒ හැම දෙයක්ම අద్భుත දෙයක් නිසා සිදු වුණා කියලා කියන්න බෑ. මොකද ඒකට ඇත්තටම සාක්ෂි නැහැ. අඳුරු වනාන්තරයක්, අමුතු හැඩයේ ගස්, රාත්‍රියේ ඇහෙන ශබ්ද, මේ හැම දෙයක්ම එකතු වුණාම මිනිස්සුන්ට බයක් හෝ අමුතු හැඟීමක් ඇති වෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩි. මේ කියන කතාව ඇත්තටම ඇත්තක්ද? ඉතින් මේ වනාන්තරය ඇත්තටම හොල්මන් තියෙන තැනක්ද? මේකට අදටත් පැහැදිලි පිළිතුරක් නැහැ. අමුතු ඡායාරූප තියෙනවා, මිනිස්සු කියන අත්දැකීම් තියෙනවා, අමුතු හැඩේ ගස් තියෙනවා.
ඒත් හොල්මන් පිටසක්වල ජීවීන් හෝ අද්භූත බලයක් තියෙනවා කියලා තහවුරු කරන විද්‍යාත්මක සාක්ෂි නැහැ. මේක තමයි මේ ස්ථානය තවත් අභිරහස් කරන්නේ. මොකද සමහර ප්‍රශ්නවලට අදටත් අපිට සම්පූර්ණ පිළිතුරක් නැහැ. කොහායි වනාන්තරය ඇත්තටම අද්භූත වනාන්තරයක්ද නැත්නම් මිනිසුන්ගේ කතා සහ බිය නිසා තවත් අභිරහස් වුණු සාමාන්‍ය වනාන්තරයක්ද ඒක තීරණය කරන්නේ ඔයා. හැබැයි එක දෙයක් පැහැදිලි. රොමේනියාව තුල අදටත් අපි සම්පූර්ණයෙන් නොදන්නා කතා තියෙන ස්ථාන තියෙනවා. මේ තමයි රොමේනියාස් most my stories place මාලාවේ පළමු කොටස. ඊළඟ කොටසින් අපි යන්නේ රොමේනියාවේ කඳු අතර සැඟවුණු තවත් අභිරහස් ස්ථානයකට. ඉතින් අපි ඒ ගැන ඉදිරි වීඩියෝ වලදී කතා කරමු. මම මේක එපිසෝඩ් වශයෙන් ඔයගොල්ලන්ට අරන් එන්න. කැමති නම් නිලාන් vlog මම එක රැඳිලා ඉන්න කමෙන්ට් එකක් දාන්න, subscribe කරන්න, share කරන්න, වීඩියෝ එකට like කරන්න.